සකලවිද ප්‍රාණීන් හට පීතෘ වූ හිරුගේ ශ්වේත වර්ණ රැස් ධාරාව මද කලකට ආවරණයවා එතුලින්ම වැයෙන දිය නිමිති විනිවිද යාමෙන් ශබ්ද වර්ණයන්ගෙන් යුක්ත දේ දුන්නක් මවා පෑම හිරුගේ ප්‍රාතිහාර්යයි. ආයෝපෝවා මිනෝ බුල්ලපිටිය මහාවිද්‍යාලීය නවක ශිෂ්‍ය නායක නායිකාවන් අභිෂේක ගන්වන මේ නවී නායක අභිෂේක 2025 උත්සව සභාවට සැපැමිණි ප්‍රධාන ආරසමුත්තාවන කම්පහ පොලිස් ස්ථානාධිපති WAI මහානන්ද සිල්වා මහතුමාවද අප පාසලේ විදුහල්පති SHP උදය කුමාර මහතුමන්වත් අද දින අපගේ ආරාධනය පිළිගෙන උත්සව සභාවට සැපැමිණි අපවට සහෝදර පාසල්වල සියලුම විදුහල්පතිවරුන් හා විදුහල්පති විරිනියන්වත් අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිවරුන් තිදෙනාවත් පැමිණ සිටින ආචාර්ය මණ්ඩලයේ ගුරු මව්පියවරුන් ඇතුළු පැමිණ සිටින සියලුම දෙමව්පියන් හා අද දින අභිෂේක ලබන ශිෂ්‍ය නායක මණ්ඩලයේ සියලුම සහෝදර සහෝදරියන් මේ අවස්ථාවේදී හදපිරි ගෞරවයෙන් පිළිගනු ලබනවා. Good morning, everybody. The most magnificent event of the year, the annual induction ceremony 2025 of Bullapitiya Mahavidyalaya Minamakkara, is about to commence in a few minutes. Now, the chief guest and the distinguished guests are being welcomed and accompanied to the main hall by the Western Band of our school. Our chief guest, Mr. WAI Mohandu Silva, the officer in charge of Gampaha Police Station. Esteemed guests, teachers, parents, and prefects of Bullapitiya Minamakkara, we warmly welcome all of you this grand occasion. නායකය කියන්නේ ඇඟිලි දිගු කරන අය නොවේ. අත දිගු කර යහමඟ පෙන්වන අයයි. නායකයෝ කියන්නේ පසුපස සිට ඉදිරියට එන සොඳුරු මඟ සමගියෙන් ගොඩනැගීමට සහාය දෙන අයයි. ඉතින් අපගේ පාසලේ ඉතිහාසයේ තවත් පෙර සැනසුම් හඬ තවත් නව ශිල්පයක් කරා පියනගන අද දිනේ අපේ අනාගතය අපේ උරුමය අපේ ගෞරවය රැගෙන යන අලුත් නායක පරම්පරාව ඔවුන්ගේ දිදුලන ගමන ආරම්භ කරන මේ මනෝරම අවස්ථාව තුළදී නවී නායක අභිෂේක 2025 උත්සව සභාව මෙසේ සමාරම්භ කරමි. ප්‍රථමයෙන් අපේ සදා පූජනීය බුදු සරණයට සිත් සතන් නව නායකයන්ගේ ස්වර්ණ තිෂ්කයට ආශිර්වාදය ලබා ගනිමු. Let's begin our program with religious observances. I request all of you to stand up and join it. ස්තුතියි සියලුනාට. මිළඟට පාසලේ අභිමානය පිළිබිඹු කරමින් පාසල් ගීය ගායනයට අප සියලු දෙනා එක්වෙමු. ඔබ සැම අසුනින් නැගී සිට ඒ සඳහා සහාය ලබා දෙනෙමින් මා තමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. Let's pay our respect to our alma mater by singing the school anthem. Dare
දැල්වෙන පහන අපේ නව නායකයන්ගේ මඟ පෙන්වීමේ ආලෝකය වෙන්නේ. ඒ අනුව සත්‍ය සේවාව හා ගෞරවය අපේ හදවතේ සුසුමට ගෙනෙන්න බබලවන හදවතේ නිනන නිහතමානී ආලෝකය තිබෙන චිරාගත සම්ප්‍රදායකට අනුකූලව පොල්තෙල් පහන් සිලෝ දැල්වීමටයි මේ අවස්ථාව. Our traditional to commence the program, large door lamps symbolize the dispelling of darkness and the lighting of knowledge and wisdom and possibility of the journey ahead. උත්සවය ආගමික ජාතික සංස්කෘතික කරුබමින් අලංකృత කරමින් දැන් වේදිකාව මත දිගහැරීමට සූදානම් වන්නේ සාම්ප්‍රදායික රසයෙන් මනෝහර වූ පූජා නර්තනය. ඒ සඳහා අප විද්‍යාලයේ නර්තන අංශයටයි මේ ඇරයුම. Now we respectfully invite you to witness the puja dance, a graceful offering the devotion and traditional presented to bless this special occasion.
ශිෂ්‍ය නායක නායිකා සියලු ශිෂ්‍යයන්ගේ නායකත්වය නියෝජනය කරමි. පාසලේ ගෞරවය රැකීමේ හා සාමූහික ක්‍රියාකාරකම් තුළ ආදර්ශයක් වෙමි. වගකීම බාර ගන්නා පුද්ගලයන් වෙති. ඒ වගේම ඒ සඳහා සහාය දෙමින් ඒ හා සමාන වගකීම් බාරගෙන එකමුතුකම තබා ගැනීමේ වගකීමක් උපප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාව සතුවද පවතී. ප්‍රධාන හා උපප්‍රධාන නායකත්වය ඊටමත් ප්‍රබල චරිත. එසේනම් සියලු දෙනාගේ අවධානයට ලක්වෙමින් මේ නායකයන් 6 දෙනාට ඒ නිල ලාංඡන පැනදීමටයි මේ අවස්ථාව. ඒ අනුව ප්‍රධාන හා උපප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැනදීම සඳහා මාගේ මේ ආරාධනය අපගේ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සැපැමිණි. ගම්පහ පොලිස් ස්ථානාධිපති WAI මොහානන්ද සිල්වා මැතිතුමාටත් අප විද්‍යාලයේ නියමුවානන් වන SSP උදය කුමාර විදුහල්පතිතුමා හටයි. ඒ වගේම ඔවුන්ව වේදිකාවට කැඳවා ගැනීම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන PG ප්‍රභා සඳමාලි මැතිතුමිය හටයි. ඒ අනුව මේ අවස්ථාවේදී විද්‍යාලීය නවක ශිෂ්‍ය නායක නායිකාවන් අතර ප්‍රධාන ශිෂ්‍ය නායක සහ ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා 6 දෙනාට ආරාධනා කර සිටිනවා වේදිකාවට පැමිණෙන ලෙස. ඒ අනුව මේ වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හිමි කරගන්නේ එල් ගෙවිදු ආකර්ෂ සොයිර ඔබයි. It's now time to enhance position of prefectship. We proudly invite our prefect boy, Gevidu Akarsha Hera. මෙම වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර හිමි කරගන්නේ BG ෂෙනාලි වෙනුරි සොයිරියෝබයි. Now we invite our head prefect girl, BG Shenali Venuri. උපප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හිමි කරගන්නේ RD ප්‍රවීන් සස්සර සොයිර සහ KA ශමිදු නිම්සර සොයිරණී ඔබයි. This year, deputy head prefect boys are the Praveen Sansara and KA Shamdu Ninsara. නායිකා තනතුරු හිමි කරගන්නේ DM නවංගානුවණී සෝරිය සහ RD හිමාශී ලෝචනා සෝරිනිය ඔබ දෙපළයි. This year, deputy head prefect girls DM TW Namanganori and RD Nimashi Lochana. නවීන නායක අභිෂේක් 2025 ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්ට සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්ට මෙසේ නිල වශයෙන් තනතුරු ප්‍රදානය කරන වගයි. නිල ලාංඡනය පැළඳීමත් සමග අප හා එක් වූ ඔබ සියලු දෙනාට අපගේ හදපිරි ස්තුතිය. අප පාසලේ නායක නායිකාවන් නියත අරමුණක්, ශුද්ධ මනසක්, ගෞරවය හා වගකීම් සිටුවරය සමග තමාගේ නායකත්ව ජීවිතය අරපන්නට සූදානම් අවස්ථාවයි මේ. මෙම පදවිය
බලය නෙවේ. සේවාව, වගකීම හා ගෞරවය ගෙනෙන ආලෝකයකි. මේ ප්‍රතිඥාව සරල වචන කිහිපයක් නොව එය ගෞරවයේ සේවාවේ දෘಢතාවයකි. එසේනම් නව ශිෂ්‍ය නායක නායිකාවන් අතින් අප පාසලේ ගෞරවය, සම්මානය හා ඉදිරි ගමන විශ්වාසයෙන් පවරමින් ඔවුන්ගේ ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබා දීම සඳහායි මේ අවස්ථාව. Now I request the newly appointed prefects to come forward and take the oath parallel to undertake the responsibility vested on them. ඒ සඳහා අද දින නිලලාංඡනදරෝ ශිෂ්‍ය නායක නායිකාවන් වේදිකාවට පැමිණෙන්න. එමෙන්ම ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබා දීම සඳහා EMMP ඒකනායක ගුරු මෑණියන්ට ආරාධනා කර සිටිමි. ශිෂ්‍ය නායක ප්‍රතිඥාව 2025. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ටාශයේ බුරුල්ලපිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වශයෙන් අපි සෑම කල්හිම විද්‍යාලයේ නීති රීති හා සාම්ප්‍රදායන්ට ගරු කරන බවටත් සෑම විටම පාසල තුල විනය හා සමගිය පවත්වා ගන්නා බවටත් අප වෙත පැවරී ඇති යුතුයකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන බවටත් පාසලේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමියන් ගුරු මව්වරුන් ගුරු පියවරුන් හා කාර්ය මණ්ඩලය කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන බවටත් පාසලේ සියලු සහෝදර සිසු සිසුවියන්ට වචනෙන් ක්‍රියාවෙන් හා ආකල්ප වලින් ආදර්ශමත් වන බවටත් පාසලේ භෞතික හා මානව සම්පත් සුරක්ෂිත කරන බවටත් පාසල් මාතාව ප්‍රමුඛ සමස්ත පාසල් ප්‍රජාවගේ ගෞරවය හා අභිමානය පාසල තුලදීත් ඉන් පිටතදීත් ආරක්ෂා කරන බවටත් අභිමානවත් පාසල් ධජය සහතික කර ගෞරව අභිමානයෙන් යුතුව ඔබ සියලු දෙනා ඉදිරියේ ප්‍රතිඥා දෙමු. ස්තුතියි. ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබා දීමට සහභාගී වූ ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි. එමෙන්ම ඔබගේ ඉදිරි ගමනට අපගේ හෘදයාංගම සුබ පැතීම මෙහි මොහොතේදී එක් කර සිටිනවා.